ලෝකයේ රජකල දැවන්තයන්ටත් කාලයත් සමග වෙනස් වීමට නොහැකි වුණොත් සිදුවන්නේ කුමක්ද යන්නට හොඳම උදාහරණ වන්නේ නෝකියා, බ්ලැක්බෙරි සහ කෝඩක් සමාගම්ය. දශක කිහිපයකට පෙර නෝකියා අපි සාක්කුද, බ්ලැක්බෙරි ලෝපුරා කාර්යාලය සහ රාජ්‍ය ආයතනද, කෝඩක් අපේ මතකයන්ද පාලනය කළා. එහෙත් අද ඔවුන් ඒ තැන්වල නැත. ඔවුන් සතු තාක්ෂණය තිබුණේ නැද්ද? පුදුමය නම් මේ කිසිදු සමාගමක් බිඳ වැටුනේ තාක්ෂණයේ අතින් පසුපසින් සිටි නිසා නොවීමයි. කෝඩක් ලොව ප්‍රථම ඩිජිටල් කැමරාව 1975ක් තරම් ඈත අතීතයකදී නිපද වූයේ වුණ්‍ය. නෝකියා ලොව දියුණුම ඉංජිනේරුවන් සහ සැපයුම් ජාලයක් ඔවුන් සතු තිබුණි. බ්ලැක්බෙරි අසමසම ආරක්ෂණ පද්ධතියක් සහිත මෘදුකාංග ඔවුන් සතු විය. ඔවුන් අනාගතයේ දුටු නමුත් ඒ සඳහා ක්‍රියාත්මක වීමට ප්‍රමාද විය. තම සාර්ථකත්වය විසින්ම ඔවුන්ව පරාජය කළ හැටි. මෙම සමාගම් සියල්ලම පාහේ බිය වූයේ අලුත් දෙයක් හඳුන්වා දීමෙන් තම වර්තමාන ලාභදායී ව්‍යාපාරය බිඳ වැටේවි යන්නටයි. කෝඩක් ඩිජිටල් කැමරා ජනප්‍රිය වුවහොත් තම ලාභදායී ෆිල්ම් රෝල් ව්‍යාපාරය විනාශ වේයයි බියෙන් ඔවුන් ඩිජිටල්කරණය ප්‍රමාද කළා. නෝකියා ජංගම දුරකථන යනු කුඩා පරිගණක බව ඔවුන් දැන සිටියද තම පැරණි මෘදුකාංගවලට ඕනෑවට වඩා ආදරය කරමින් ඇප් බේස්ඩ් යුගය අවතක්සේරු කළා. බ්ලැක්බෙරි ටච් ස්ක්‍රීන්ස් වලට වඩා මිනිසුන් කීබෝඩ්ස් සදහටම ආදරය කරනු ඇතයි ඔවුන් වැරදියට විශ්වාස කළා. අහංකාරය සහ ප්‍රමාද වූ තීරණ. සාර්ථකත්වය විසින්ම ඔවුන්ව සුවපහසු කලාපයක කම්ෆර්ට් සෝන් සිරකලේය. Apple සහ Android ලෝකය වෙනස් කරන විට පරිශීලකයන් නව තාක්ෂණය වැළඳි ගැනීමට දෙවරක් සිදුවේ නැත. මෙම දැවන්තයන් තවමත් කාලය තිබේ යයි සිතමින් සිටින විට ලෝකය ඔවුන්ව පසුකර ගොස් හමාරය. අපට ගත හැකි පාඩම. ඩිජිටල් යුගයේ නායකත්වය යනු අතීතය ආරක්ෂා කිරීම නොව අනාගතය වෙනුවෙන් අතීතය ප්‍රතිස්ථාපනය කිරීමට තරම් නිර්භීත වීමයි. ඔබ කොතරම් සාර්ථක වුණත් වෙනස් වන ලෝකය නොසලකා හැරීම තරම් භයානක තවත් දෙයක් නැත. ඔබ හිතන විදිහට අද තිබෙන ප්‍රධාන පෙළේ සමාගම් අතරින් මේ වගේ අනතුරක ඉන්නේ මොන වගේ සමාගම්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න.